විමර්ශ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න අතරතුර අර්ධකාලීනව සුපිරි වෙළඳසැලක සේවය කළාය. ඇගේ දෑස්වල තිබූ අහිංසක බවත් ජීවිතය ජය ගැනීමට තිබූ දැඩි උනන්දුවත් අහස්ගේ අවධානයට ලක්විය. අහස් යනු රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක එකම පුත්‍රයාය. පළමු බැල්මෙන්ම අහස් ඇයට පෙම් කළේය. මුලදී විමර්ශ ඇයට මැලිකමක් දැක්වුවද අහස්ගේ අවංකකම ඉදිරියේ ඇගේ සිත ඔහුට කැමති විය. ඔවුන්ගේ ලෝකය සුන්දර විය. ඔවුන් නගරයේ මන්මාවත් දිගේ ඇවිද ගියහ. අහස් ඇයට මේ අහසේ ඇටදීම ලස්සන අනාගතයක් ගැන පොරොන්දු විය. විමර්ශ තම දුප්පත්කම අමතක කර අහස්ගේ ආදරය තුළ සුරංගනා ලෝකයක් දුටුවාය. කාලය ගෙවී යද්දී ඔවුන්ගේ ආදරයට සමාජ මට්ටම් වලින් එල්ල වූ බලපෑම දැඩි විය. අහස්ගේ පවුලේ අය මෙම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ අහස්ගේ තත්ත්වයට ගැළපෙන ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කළ හැකි තරුණියකි. අහස්ගේ මව විමර්ශව හමු වී ඇයට නින්දා කළාය. ඇගේ දුප්පත්කම සහ පවුල් පසුබිම අවමානයට ලක් කළාය. අහස් විමර්ශව ආරක්ෂා කිරීමට උත්සාහ කළද ඔහුගේ පවුලේ ව්‍යාපාරික ලෝකය සහ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වා ඔහුට බලපෑම් කෙරිණි. තම ආදරය නිසා අහස්ගේ පවුල දෙදරා යන බවත් තමා නිසා ඔහුට සියල්ල අහිමි වන බවත් විමර්ශ තේරුම් ගත්තාය. ඔවුන් නිතර හමුවන මුහුදු වෙරළේදී විමර්ශ ඔහුව හමු වී අවසන් තීරණය ගත්තාය. අහස්, අපේ ලෝක දෙක හරිම වෙනස්. ඔයාට මාව ඕන වුණාට ඔයාගේ ලෝකෙ මාව බාරගන්න ලෑස්ති නැහැ. මං වෙනුවෙන් ඔයා ඔයාගේ පවුල අතාරිනවා දකින්න මට බැහැ. ඒකෙන් ඔයා කවදා හරි දුක් විඳී. අහස් ඇගේ දෑත් අල්ලාගෙන හඬා වැටුණද විමර්ශ තම තීරණය වෙනස් කළේ නැත. ආදරයට වඩා ජීවිතයේ යථාර්ථය රළු බව ඇය දැන සිටියාය. ආයේ අපි හම්බ වෙන්නේ නැද්ද විමර්ශ? අහස් විමසුවේ වේදනාබර මුවිනි. හම්බ වුණොත් මේ වගේ තාලයන් ආයේ හිත හදාගන්න බැරි වෙයි අහස්. ඒ නිසා අපි එතනින් නවතිමු. ආයේ මොන නොගැහෙන්නම. විමර්ශ එහෙම කිව්වේ ඔහු දිහාවත් නොබලාමය. ඔයාට පුළුවන් ද එහෙම ඉන්න? මිය දෙන්න පණ අදින රළු සුසුම් වැල් එකිනෙක පැටලෙද්දී ඔහු යලිත් විමසීය. බෑ කියන්න පුළුවන් වුණත් මං දැන් කියන්න පුළුවන් කියලා අහස්. අනේ ප්ලීස් අහස්. තවත් කතා නොකර අපි මෙතනින් යමු. ඇය හඬා වැටෙමින් කියද්දී ඔහු අවසන් වතාවට ඇගේ දෝතින්ම අල්ලගෙන ඇය හා සමීපයෙන් පා තැබුවේය. කාලය ගෙවී ගියේය. අහස් විදේශගත විය. ඒ පවුලේ උවමනාව මතය. විමර්ශ තම උපාධිය නිම කර දුක් මහන්සියෙන් තමාගේම ගමනක් යාමට අධිෂ්ඨාන කරගත්තාය. ඔවුන් දෙදෙනා වෙන්නුවද අහස් තවමත් අහස දෙස බලන විට විමර්ශගේ මතකය ඔහුට අමතක කළ නොහැකි විය. විමර්ශ තවමත් පොළවේ පය ගසා ජීවිතය ජය ගන්නට උත්සාහ කරමින් සිටියාය. ඇය තවමත් ඈතින් පෙනෙන අහස දෙස බලා හීන් සුසුමක් හෙලන්නීය. අමතක කරන්නට උත්සාහ කළද නිරන්තරයෙන්ම ඇයට ඔහුව සිහිගැන්වෙයි. විමර්ශගේ මතකය දිව ගියේ ඔවුන් හමු වූ අවසන් දවසටය. අහස් වෙරළේ බංකුවක මත වාඩි වී හිස දෑතින් බදාගෙන සිටියේය. විමර්ශ සෙමින් ඔහු අසලින් වාඩි වූවාය. ඇගේ දෑස් රතු වී තිබුණත් ඇය ශක්තිමත් වීමට උත්සාහ කළාය. අහස්, ඔයා අදත් ගෙදර ආයේ කරන්න උනා නේද? මට තේරෙන්නේ නෑ විමර්ශ. ඇයි මිනිස්සු සල්ලි වලට මෙච්චර වහල් වෙන්නේ කියලා? තාත්තා කියනවා මම ඔයාව බැඳුවොත් එයාට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවලු. මට අයිති දේවල් දෙන්නේ නැහැලු. හිස ඔසවා බලා අහස් කීවේ දැඩි කලකිරීමකිනි. ඉතින් ඒක ඇත්තනේ අහස්. මං ඔයාගේ ලෝකෙට ගැලපෙන කෙනෙක් නෙමෙයි. මගේ තාත්තා කුලී වැඩ කරන මිනිස්සෙක්. මම විශ්වවිද්‍යාලය යන්නෙත් බොහොම අමාරුවෙන්. ඇයි කීවේ තම දුක මැඩ ගනිමිනි. ඒත් මං ආදරේ කරේ විමර්ශට මිසක් ඔයාගේ පවුල් පසුබිමට නෙමෙයිනේ. මට පුළුවන් මේ හැමදේම අතහැරලා ඔයා එක්ක එන්න. අපි කොහේ හරි ගිහින් ජීවත් වෙමු. අහස් ඇගේ දෑත් අදින් අල්ලා ගනිමින් පැවසුවේය. විමර්ශ දෑස්වල කඳුළු පුරවගෙන ඔහු දෙස බලා සිටියාය. එපා අහස්. එහෙම කරන්න එපා. ඔයා අද ආදරේ නිසා ඔය තීරණය ගත්තත් තව අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔයාට මේ සැප සම්පත්
ඔයාගේ පවුල නැති වුණ එක ගැන පසුතැවිල්ලක් ඇති වෙයි. එදාට ඔයා මට වෛර කරන්න පටන් ගනී. විමර්ශ පැවසුවේ ව්‍යාකූල බවකිනි. කවදාවත් එහෙම වෙන්නේ නෑ විමර්ශ. මම ඔයාට පොරොන්දු වෙනවා. අහස් කීවේය. පොරොන්දු වලින් බඩගින්න නිවන්න බෑ අහස්. ඔයා හැදුනේ වැඩුනේ රජෙක් වගේ. මගේ ලෝකේ තියෙන දුක ඔයාට දරා ගන්න බෑ. ඒක නෙමෙයි. අද වගේ අම්මාව මාව හම්බ වෙන්න. අම්මා? මොනවද එයා කිව්වේ? අහස් විමසුවේ තැතිගෙනය. එයා කිව්වේ වැරදි කතාවක් නෙමෙයි අහස්. අහස්ව මඩේ ඉඳවන්න එපා කියලා එයා මගෙන් ඉල්ලුවා. මම නිසා ඔයාගේ අනාගතේ විනාශ වෙනවා දකින්න මටත් බැහැ අහස්. අපි මෙතනින් නවතිමු. විමර්ශ සොවින් මෙන් කියාගෙන ගියාය. විමර්ශ අපේ අවුරුදු 3ක ආදරේ මෙතනම මරලා දාන්නද? මාව දාලා යන්න එපා. මං ඔයාව දාලා යන්නේ ඔයාට තියෙන ආදරේ හින්දාමයි. මට සමා වෙන්න අහස්. ඔයා අම්මලා කියන කෙනාව කසාද බැඳලා සතුටින් ඉන්න. ඒක තමයි අපේ ආදරේ වෙනුවෙන් ඔයාට මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. මාව වෙන කෙනෙක් එක්ක දකින්න ඔයාගේ ඇස් දෙකට පුළුවන්ද විමර්ශ? ඔහු ඇසුවේ ඇගේ දැසට එබීගෙනය. කොහොම හරි දරා ගන්නම් අහස්. දුක කියන දේ මට කවදත් පුරුදු වෙයි. ඇය කීවේ ගැඹුරු හුස්මක් මුදා හැරය. විමර්ශ සෙමින් අසුනින් නැගිට්ටාය. අහස් ඇගේ අතින් අල්ලා ගැනීමට උත්සාහ කළද ඇය සෙමින් ඇගේ දෑත මුදා ගත්තාය. අහස් ආයෙත් මාව හොයන්න එපා. අපේ කතාව අදින් පස්සේ නැහැ. විමර්ශ කියාගෙන ගියේ හිතේ දුක තද කරගෙනය. ඇය මොහොතේ රළ බිඳෙන හඬ අතරේ නොපෙනී යන තෙක්ම අහස් නිසලව බලා සිටියේය. හීන් වැහි පොදයක් වැටෙමින් තිබුණි. වැස්ස සහ කඳුළු එකට මුසු වී ඔහුගේ කොපුල් දිගේ ගලා ගියේය. පොහොසත්කම සහ දුප්පත්කම අතර වූ ආගාධය ඔවුන්ගේ ආදරය සදාටම ගිලගෙන තිබුණි. වසර 5කට පසු අහස් සහ විමර්ශ අහඹු ලෙස මුණ ගැසුනේ කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමුළුවක් අතරතුරදීය. අහස් දැන් තම පියාගේ ව්‍යාපාරයේ හිමිකරුය. විමර්ශ තමන්ගේම උත්සාහයෙන් ගොඩනැගූ සාර්ථක මෘදුකාංග සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනියයි. මුළු රාත්‍රිය පුරාම ඔවුන් දුර සිට එකිනෙකා දෙස බලා සිටියත් කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ සමුළුව අවසානයේදීය. විමර්ශ ඉතින් කොහොමද? මම දැනගෙන හිටියවා කවදා හරි දවසක මෙතනට එයි කියලා. ඒකල් හිටියට වඩා ගොඩක් වෙනස් වෙලා. අහස් මද සිනහවකින් යුක්තව කීවේය. මං හොඳින් අහස්. ඉතින් ඔයාට කොහොමද? ජීවිතේ අපිට ගොඩක් දේවල් උගන්වනවා අහස්. ඒ හින්දා වෙනස් වෙන්නම සිද්ධ වෙනවා. ඇයත් මද සිනහවක් මෝර අදවාගෙන කීවාය. මම ඔයාව හෙව්වා විමර්ශ. ඔයාගේ දවස් ඉඳන් මම ගොඩක් උත්සාහ කළා ඔයාව හම්බ වෙන්න. ඒත් බැරි වුණා. අහස් කීවේ කනගාටුවෙනි. වෙලා වැඩක් නැහැනේ අහස්. එදා අපි ගත තීරණේ හින්දා තමයි අද ඔයා ඔය තැන ඉන්නෙත් මමත් අද මේ තැන ඉන්නේ. එදා අපි වෙන්නුනේ නැත්තම් අපි අදටත් ප්‍රශ්නවල පැටලිලා අපිටම දොස් කියාගන්න මිනිස්සු දෙන්නෙක් විතරයි. විමර්ශ කීවේ බැරෑරුම් ලෙසය. ඔයා දන්නවද විමර්ශ? අම්මලා මට බල කරපු කසාදේ මං කරගත්තා. හැබැයි ඒ ජීවිතය ඇතුලේ මම කවදාවත් සතුටින් හිටියේ නැහැ. මට හැමදේම තිබුණා. ඒත් මට මාවම නැති වෙලයි තිබුණේ. ඔහු කීවේ පසුතැවිල්ලෙනි. සමහර වෙලාවට අපිට හැමදේම ලැබෙන්නේ නෑ අහස්. ඔයාට බලය, සල්ලි හම්බ වුණා. මට මගේ ආත්ම ගෞරවයයි සාර්ථකත්වයයි හම්බ වුණා. ඒත් අපිට අපිව නැති වුණා. ඒක තමයි ජීවිතේ හැටි. විමර්ශ කීවේ උපේක්ෂාවෙනි. අපිට ආයෙත් අලුතින් ජීවිතේ පටන් ගන්න බැරිද විමර්ශ? අහස් විමසුවේ බලාපොරොත්තු සහගතවය. එපා අහස්. ඒ අතීතය එතනම තියෙන්න ඉඩ දෙන්න. දැන් අපිට තියෙන්නේ ලෝක දෙකක්. ඔයාට ඔයාගේ කියලා පවුලක් ඉන්නවා. මට මගේ කියලා ගමනක් තියෙනවා.
අපි ආයෙත් එකතු වෙන්න හැදුවොත් අපේ මේ ලෝක දෙකම විනාශ වෙලා යනවා. ඔයා එදා වගේ මාතත් හරිම තදයි විමර්ශා. මගේ හිතේ කොනක ඔයා හැමදාම ඉඳී. අහස් කොඳුලේය. අහස දිහා බලන හැම වෙලාවකම මට ඔයාව මතක් වෙනවා අහස්. ඒත් අපි දැන් වලාකුළු වගේ. විමර්ශා සුසුමක් හෙලමින් පැවසීය. එකම අහසයට හිටියත් හුළඟ අපිට යන්න කියන පැත්තට අපි යන්න ඕනේ අහස්. විමර්ශා එසේ කියා සෙමින් හැරී ඔහුගෙන් සමුගෙන තමුන්ගේ කාර්ය දෙසට ගමන් කළාය. අහස් තවමත් එතනම නැවතී ඇය යන දෙස බලා සිටියේය. අහස උසට මාලිගා තිබුණත් ඒ මාලිගා ඇතුලේ සිර වූ ආදරයක සොඳුරු නිමාව එලෙස සටහන් විය. ඉතින් මේ වගේ ආදරණීය අහිමිවීම් ආදරණීය හමුවීම් ඔයාගේ ජීවිතේ තෝරන තරම් ඇති. කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. කතාවට ලයික් එකක් දාන ගමන්ම ඔයාගේ යාළුවා අතරෙත් කතාව ෂෙයා කරන්න. එහෙනම් කතාව අවසානයේ වෙනකන් කියපුවාලා හැමෝටම බොහොම ස්තුතියි.